මම අද අරගෙන ආවා ඔයගොල්ලන්ට මයික් රිවිව් එකක්. මේක ඇවිල්ලා ග්‍රීන්ලෑන්ඩ් බ්‍රෑන්ඩ් එකේ GM90X කියන මොඩල් එක නොයිස් කැන්සලේෂන් තියෙනවා. මේ නොයිස් කැන්සලේෂන් සාමාන්‍යයෙන් හොඳට වැඩ කරනවා. මේ සාමාන්‍ය නොයිසි වෙලාවක මම මේක රෙකෝඩ් කරලා බලලා තියෙනවා. නොයිස් කැන්සලේෂන් තියෙන නිසා මේ ගොඩක් වටේ පිටේ ශබ්ද ගොඩක් අඩුවෙන් තමයි රෙකෝඩ් වෙන්නේ. මේක මේ නොයිස් කැන්සලේෂන් එක ඔන් කරන්න ඔෆ් කරන්න වෙනම බටන් එකක් තියෙනවා මම ඉස්සරහදී ඔයගලන්ට පෙන්නන්නම්. අපි එහෙනම් මේක දැන් අන්බොක්ස් කරලා බලමු මොකද්ද ඇතුලේ මොන වගේද තියෙන්නේ කියලා. මෙන්න මේ 3 level කියලා ගහලා තියෙන්නේ අපිට මයික් එකේ වොලියුම් එක level 3 වෙනකන් අඩු වැඩි කරගන්න පුළුවන්. ඒක රිසීවර් එකේ පෙන්නනවා අපිට. මේ පෙන්නන්නේ මේකේ තියෙන ෆීචර්ස් ටික මයික් එකේ මොනවද තියෙන්නේ කියලා මේ ভাইබ්‍රේෂන් ෆන්ක්ෂන් එක කියන්නේ මේක කනෙක්ට් වෙනකොට ভাইබ්‍රේෂන් ෆීල් එකක් එනවා. මේකේ තියෙන මේ ස්පෙસિෆිකේෂන්ස් ටික මේ තියෙන ටික 8 hours battery life එකක් තියෙනවා. මාර හොඳයි ඒක. charging time එක පැය දෙකකින් විතර charge කරගන්න පුළුවන්. අපි එහෙනම් box එක open කරලා බලමු මොන වගේද කියලා. මේ වගේ තමයි box එක open කරාම පේන්නේ. පොඩි බෑග් එකක දාලා තිනවා හීරෙන්නේ නැති වෙන්න. තව paper works ටික තියෙනවා. ඕකේ ඇතුලේ තියෙන්නේ charger එක. charger එකයි අර iPhone එකට connect කරන OTG එක තියෙනවා. ඒක iPhone එකට ගහම කනෙක්ට් කරලා තමයි අපිට මේ රිසීවර් එක මේ මයික් කනෙක්ට් කරගන්න වෙන්නේ. ඒ කියන්නේ ෆෝන් එකෙන් සවුන්ඩ් එක ගන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ෆෝන් එක through මයික් එක පාවිච්චි කරනවා නම් මේ iPhone එකේ මෙන්න මේ OTG එක ගන්නවා. මේ තියෙන්නේ OTG කනෙක්ටර් එක. හොඳයි අපි දැන් බලමු කේස් එකේ මොනවද තියෙන්නේ කියලා ඇතුලේ. මේක අතට ගත්තාම ප්‍රීමියම් ක්වොලිටි එකේ ලුක් එකක් ෆීල් එකක් දැනෙනවා. ග්‍රීන්ලෑන්ඩ් කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. මේ පිටිපස්සෙන් පේන්නේ charger එක කනෙක්ට් කරන කනෙක්ටර් එක. එහෙනම් අපි ඕපන් කරලා බලමු. ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ මයික්ස් දෙකයි රිසීවර් එකයි. ඔය මැද තියෙන රිසීවර් එක ඒක මැග්නට් වලින් ඇලවිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක ෆිට වෙලා හිටිනවා අර එහෙට මෙහෙට හෙලවෙන්නේ එහෙම නැහැ. ඔන්න ඕක තමයි රිසීවර් එක. මේක තමයි අපිට මේ ෆෝන් එකට හරි අර මේ කියන OTG එක කනෙක්ට් කරලා iPhone එකටත් නැත්නම් උතන USB-C port එකනේ රිසීවර් එකේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි කනෙක්ට් කරන්නේ. මේ normal ඔය Android phones වල නම් කොහොමත් C port එක දෙන නිසා normally OTG එකක් නැතුව කෙලින්ම ෆෝන් එකට ප්ලග් කරගන්න පුළුවන්. දැන් බලමු මයික් එක කොහොමද තියෙන්නේ කියලා. අර DJI ලගෙත් මේ විදිහටම මයික් එකක් තියෙනවා. මේ විදිහටම මේ විදිහටම එන එකක් තියෙනවා. ඔන්න ඔය වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඇතුලේ සර්කිට් බෝඩ් එක පේනවා. මම කිව්ව එක තමයි DJI ලගේ තියෙනවා මේ වගේ එකක්. ඒකෙත් මම දැකලා තියෙනවා මේ වගේ ඇතුලේ සර්කිට් බෝඩ් එක පේනවා. ඔය කනෙක්ට් කරලා නැහැ කියන එක තමයි ඔය ලයිට් එකෙන් බ්ලින්ක් වෙන්නේ. ඔක කනෙක්ට් කරාම ලයිට් එක ඔන් වෙලාම තියෙනවා. මෙන්න මේ පේන බටන්ස් වලින් ඔයාලට මයික් එක ඔන් ඔෆ් කරගන්නත් අර නොයිස් කැන්සලේෂන් ඔන් ඔෆ් කරගන්නත් තව රිවර්බ් කියලා මොඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ අර දෝංකාර දෙන මෝඩ් එකක්. ඒක ඔන් ඔෆ් කරගන්නත් පුළුවන් මෙන්න මේ බටන්ස් තුනේ. අපි මයික් එක මේ විදිහට දාලා බලමු කේසින් එක ගැන. මේ කේසින් එකනොත් මේක charge වෙනවා. ඔය ඩිස්ප්ලේ එකක් තියෙනවා උතන දෙපැත්තෙන් පෙන්නන්නේ මයික් දෙක වෙන වෙනම charge වෙන විදිහ. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් මයික් එකේ කොච්චර charge එකක් තියෙනවද කියලා. මම මේ කතා කරන්නේ මෙන්න මේ මයික් එක පාවිච්චි කරලා සාමාන්‍යයෙන් ටිකක් ඈඩ් කරලා තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මම ක්ලිප් කරලා නැහැ. මම ටිකක් මේසොට තියලා තමයි කතා කරන්නේ. සාමාන්‍යයෙන් හොඳට ඇහෙනවා. මේ කතා කරන්නේ ගොඩක්ම ලං කරලා වොලියුම් එක level 2 එකට දාලා තියෙන්නේ. අර මං කිව්වා ඉස්සෙල්ලා level 3 වෙනකන් අප් කරන්න පුළුවන් කියලා. level 2කට තමයි දාලා තියෙන්නේ. මේ නම් ටිකක් ගොඩක් ඈඩ් කරලා කතා කරන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට හොඳට ඇහෙනවා ඇති. අපි බලමු මේ ඒ සවුන්ඩ් ටෙස්ට් එක කරලා. මේක ගොඩක් ඈඩ් කරලා තමයි කතා කරන්නේ. දැන් මං ගොඩක් කට ළඟට ලං කරලා කතා කරන්නේ. දැන් ගොඩක් ඈඩ් කරලා තමයි කතා කරන්නේ. මේ රිසීවර් එක PC එකට කනෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන්ගේ ඩෙස්ක්ටොප් PC එකේ USB-C port එකක් තියෙනවා නම් නැත්නම් ලැප්ටොප් එකේ USB-C port එකක් තියෙනවා නම් මේ රිසීවර් එක ඒකට කනෙක්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන් මයික් එක මේ කිසි ප්‍රශ්නයක් නැතුව. මේ රිසීවර් එක ඔන් වෙනවා. ඒ කියන්නේ අපිට පෙන්නනවා ඒකේ වොලියුම් ලෙවල් කොච්චරක් තියෙනවද නැත්නම්
මොනවද නොයිස් කැන්සලේෂන් ඔන් ඔෆ් වෙලා තියෙනවද? තව රිවර්බ් එක ඔන් ඔෆ් වෙලා තියෙනවද? ඒ ටික මේ පෙන්නනවා මේ රිසීවර් එකේ ඩිස්ප්ලේ එකක් විදිහට. ඔය බොක්ස් එකේ තියෙන්නේ ඒ විදිහටම පෙන්නනවා. මම ඔයගලන්ට මේ රිවර්බ් එකත් පොඩ්ඩක් ඔන් කරලා පෙන්නන්නම්. මේ විදිහට තමයි රිවර්බ් එක මේ ඔන් කරාම එන්නේ නිකන් අර දෝංකාර දෙන සද්දයක් තමයි එන්නේ. ඉතින් මේක මගේ පළවෙනි රිවිව් වීඩියෝ එක. මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකකින් කියන්න අඩුපාඩු ටික හදාගන්න. ඊළඟට මම අරගෙන එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් මේ ග්‍රීන්ලයින් බ්‍රෑන්ඩ් එකේම ස්මාර්ට් වොච් එකක්. ඒ කියන්නේ AMOLED ඩිස්ප්ලේ තියෙන ස්මාර්ට් වොච් එකක්. ඒක මම ඉක්මනට අරගෙන එන්නම් ඔයගොල්ලන්ට. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ආයිමත් හම්බෙමු.